නෑ බොහෝ පැතිවල ගංජනන් තව කොහෙදනේ මේ අවුරුදු 16 17 පටව වැච්චෝ ගවොත් දෙකට ගන්නවා. අර බයිසිකල් ගත්තාම ඉමක් කොනක් නැතුව යන ළමයි ඉන්නවද මේ පැතිවල? ඉන්නවා. මං දැකලා තියෙනවා සමහර ළමයි යන්නේ පව්. හෙල්මට් එක දැම්මම කුකුලට තොප්පිය දැම්මා වගේ. ඔළුවට වඩා හෙල්මට් එක ලොකු. එහෙම තියෙනවනේ දර. දිගට. බයිසිකල් පව් ඉතින් දරුවෝ. ඒ දරුවෝ මේ තැන්වල ඉන්නවනම් දැන් මම කියනවට සාක්කුටක් දාන්න. ලයිට් එකක් හරි තියෙනවා සාක්කුවේ. ඒ උංග සාක්කුවල තුන්කල බලු. හුණු පැගන්න. ඔබෙති. බොහොම ඉක්මනට මේවට හුරු කරන සමාජය. එක තාත්තා කෙනෙක් කියනවා කොල්ලට අවුරුදු 16යි හාමුදුරුවනේ ළමයා ටිකක් මුරණ්ඩුයිලු. මං ඇහුවා දැන් ඔය ඇත්තෝ මොකද කරන්නේ මුරණ්ඩුකමට? මං ටිකක් තදට ඉන්න පටන් ගත්තලු එතන ඉඳලා. මේ ඇත්තොත් එහෙම ළමයි දඟයි නම් අම්මලා තාත්තලා මොකද කරන්නේ? තදට ඉන්නවා. ඌවා දඩ ගොන් වැඩ පින්නසනේ. මෝඩකම්. මම ඇහුවා අර තාත්තගෙන්. ඔය තදට ඉන්න මතක් වුණා වගේම කවද්ද ළමයාත් එක්ක අන්තිමට බත් කටක් කෑවේ? මතක නැහැ. මේ තාත්තලාට මතකද? කවද්ද කොල්ලට අන්තිමට බත් කටක් කැව්වේ? කවද්ද ළමයාගේ ඔළුව අත ගෑවේ? එතකොට කියනවා මේ එහෙම බුරුලට ඉඳලා බෑලු. අර බෙදාගෙන ඉන්නව නේද ගෙවල් වල? මේ තාත්තා සැරට ඉන්නවා අම්මා බුරුලට ඉන්නවා. අනේ කවුද ඔය කියන්නේ? හදාගත්ත මනස්ගත වෙන්නේ දරුවෝ ඈත් වෙන එක විතරයි. මම අපේ තාත්තලාට කියනවා පැත්තොන්ගේ අර බජාර් භාෂාවෙන් කියන්නේ ආතල්නේ. පැත්තන්ගේ ආතල් හින්දා දරුවෝ නැති කරන්න එපා. ඒ මොකද්ද? දරුවොත් එක්ක බත් කටක් කාලා බුදිය ගන්න තියෙන වෙලාව කොහෙවත් යන්නේ උන් එක්ක බොණ්ඩ දා ගන්න එපා.